කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නව ඇති කියලා මම හිතනවා. මේ සතියේ අපි ගියා රිහා බබාගේ ඉල්ලීමක් ඉටු කරන්න. දැන් එයාට ඉතින් ටික ටික හැමදේම වගේ තේරෙනවා. එයා ආස දේවල් අපිට කියනවා. ඉතින් දෙමෝපියන් විදිහට අපේ යුතුයකමක් තමයි එයා ආස කරන දේවල් එයාට අරන් දෙන එක. ඉතින් මේ සතියේ එයා අපිට කිව්වේ පාක් යන්න ඕනේ කියලා. එයාට සෙල්ලම් කරන්න. ඉතින් අපි හැමදාම යන පාක් එකට එකයි යනකොට ඒකත් බෝරින්නේ. ඉතින් බැලුවා ළඟපාත ටිකක් දුර වුණත් කමන්නේ. එයාට හොඳට සෙල්ලම් කරන්න පුළුවන් අලුත් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් පාක් එකක් තියනවාද කියලා. ඉතින් අපිට හම්බුණා අපේ ගෙදර ඉඳන් විනාඩි 40ක් 45ක් විතර දුර ලොකු පාක් එකක්. ඒක සගමිහරා පාක් කියලා තමයි කියන්නේ. මේ පාක් එකේ විශේෂතයන් ගොඩක් තියෙනවා. ඒ විශේෂතයන් වලින් එකක් තමයි මේ ග්‍රීන් හවුස් එක. මෙතන නැති දෙයක් නෑ. ලංකාවේ අපේ තියෙන ශාක වර්ග ගොඩක් මෙතන තියෙනවා. අපිටත් එතෙන්ට ගියාට පස්සේ හරිම පුදුම හිතුණා මෙතන මේ ශාක තියෙනවා දැක්කහම. දැක්කනේ බෝපැලේ ඉඳන් මෙතන තියෙනවා. මේක ඇතුළ මාරම කූල්. ඒ වගේම ලස්සන දියැලක් තිබ්බා. හරිම ලස්සනයි. මේ ග්‍රීන් හවුස් එකට එන්ට්‍රන්ස් ෆී එකක් ගන්නවා. හැබැයි යෙන් 100ක් ගන්නේ. ඒක පාඩු නෑ යෙන් 100ක් දීලා මේක බලන්න එන එක. මොකද ඒ තරමටම ලස්සනයි. ඒ වගේම තමයි මේ ග්‍රීන් හවුස් එකට එන්න කලින් තියේටර් එකක් තියෙනවා. මේ ශාක ජපානයට ආවේ කොහොමද කියලා හඳුන්වලා දෙන. ඒ වගේම මේ ශාක කොයි රටවල් වලට අයිතිද මොන වගේ ශාකද තියෙන්නේ කියලා ලොකු වීඩියෝ එකක් පෙන්නනවා අපිට. ඒක බලලා මේක ඇතුළට තව එන්න තියෙන්නේ. අපි බලපු ග්‍රීන් හවුස් එක තමයි අර තියෙන්නේ. ඔයාලට තව ලස්සන දෙයක් පෙන්නන්නද? මාර ලස්සනයි. අපි ළඟට ගිහින් බලමු. මාරම ලස්සනයි. මේ පැත්ත වලට වෙනවද? මාරම ලස්සනයි අනේ. සරේ ඇවිත් නොයා මගේ කනට කුඳුරලා ගියා. ඔයා මගේ වෙන කාගේවත් නොවේ කියා. සිතින්නනේ පතන්නේ මායත් මගේම වෙන්න කියා. ඔයා මේ පාක් එකේ මං හිතන්නේ ලස්සනම තැන තමයි මේ. මෙතන මාරම ලස්සනයි. මේ වීඩියෝ වලින් පේනවට වඩා ලයිව් දකිනකොට මීටත් වඩා ලස්සනයි. ඉතින් අර ෆොටෝ ෂූට් එකක් එහෙම කරන්න කියාපු තැනක්. මේ වගේ ලස්සන ලොකු ගාඩන් එකක් තියෙනවා මේ පාක් එකේ. ඒ වගේම තමයි මේ පාක් එකේ සූ එකකුත් තියෙනවා. ඒක එන්ට්‍රන්ස් ෆී එකක් ගන්නේ නැහැ. ෆ්‍රී. ඉතින් ඒකත් ගොඩාක් වටිනවා. ගොඩාක් සත්තු මෙතන ඉන්නවා. මේ වගේ අපිට කුරුල්ලෝ, ඒ කියන්නේ අපි හැමදාම බලන්නේ කූඩුවේ එළියෙන් දන්නේ කුරුල්ලොන්ව. මේකේ එහෙම නෙමෙයි. කූඩුවේ ඇතුළට ගිහිල්ලා කුරුල්ලොන්ව බලලා එයාලට ෆීඩ් කරන්න, එයාලා මොන වගේද හැසිරෙන්නේ කියලා ළඟ ඉඳන් අපිට බලන්න පුළුවන්. ඒ වගේම තමයි චූටි පැටව වෙනුවෙන් ප්ලේ ඒරියා එකක් තියෙනවා. කැම්ප් කරන්න කැම්ප් ඒරියා එකක් තියෙනවා. එතකොට සමයකට චූටි බබාලට සෙල්ලම් කරන්න වෝටර් ඇක්ටිවිටීස් එහෙම තියෙනවා මෙතන. ඒකත් ගොඩාක් විශේෂ දෙයක් කියලා මම හිතනවා. ඊට පස්සේ අපි ගියා අශ්වයෝ බලන්න. අපි අද ඇවිත් තියෙන්නේ හොඳම වෙලාවට. මෙතන අශ්වයෝ 6 දෙනෙක් ඉන්නවලු. දැන් නම් මෙතන එළියේ හිටියේ දෙන්නයි. අනිත් අය ඇතුළේ ඉන්නවා කියලා කිව්වා. මෙයාලගේ කොණ්ඩේ කපනවාද? ඉතින් හොඳම වෙලාවට තමයි අපි අද ඇවිත් තියෙන්නේ. ඉතින් අපිට ඒකත් බලන්න පුළුවන් වුණා. ඉතින් මෙතන අශ්වයන්ගේ පිටේ නැගලා යන්න පුළුවන් යෙන් 200ක් දීලා. ඉතින් මේකේ උදේ වරුවේ හවස් වරුවේ වෙලාවල් කිහිපයක්ම දාලා තිබුණා. හැබැයි මට ඒ වෙලාවල් නම් මතක නැහැ. ඉතින් අපි ගියපු ටයිම් එකේ නම් යන්න විදිහක් තිබුණේ නැහැ. ආයෙත් වෙලාවක අනිවාර්යයෙන්ම මෙතනට එනවා මේ අශ්වයන්ගේ පිටේ යන්න.
අපි අපේ ජීවිතේ කොච්චර කාර්යබහුල වුණත් දරුවා ඉල්ලන දේවල් කවදාකවත් මගහරින්නේ නැහැ. අනිවාර්යයෙන්ම ඒ දේවල් අපි කොහොම හරි එයාට ලබා දෙනවා. ඉතින් අපේ අද දවස මේ විදිහට සතුටින් ගෙවිලා ගියා.